දහම් සිතිවිලි පෙරදැරිව වන්දනාමානයට පොසොන් උත්සවය මහඟු අවස්ථාවක් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ පණිවුඩය දිනමින පුවත්පතේ සටහන් වෙනවා අමිල ප්‍රභාත් වර්ණසිංහ අතිරේක වාර්තාකරුගේ ලිපියක් විදිහට. මීළඟට අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේගේම තවත් ප්‍රකාශයක් අපට මුණ ගැහෙනවා මව්බිම පුවත්පතේ පින්කමට වන්දනාවකට යන සිතිවිල්ලෙන් අනුරාධපුරයට එන්න. අනුබුදු දහමින් ලොවම නිවේවා මෙවර පොසොන් උළෙලේ තේමාවයි ඒ අතරේ ඒ ප්‍රකාශය ජාතික පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරියගේ මව්පියන් සිය දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත් නාගරික කොමසාරිස් එන්.එම්.එස්. නිශාන්ත මහතාගේ අදහසත් අනුරාධපුර චූලබණ්ඩාර කුලසේකරගේ මේ පුවත් සටහන තුළ අඩංගු වෙලා තියෙනවා. අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ කියන්නේ මොකක්ද? පින්කමකට වන්දනාවකට යන සිතුවිල්ලෙන් අනුරාධපුරයට එන්න. විනෝද ගමනක් යන්න ගිහිල්ලා අතරමඟදී පින්කමකට එකතු වුණා වගේ එන්නේ නැතිව. එහෙමත් නැත්නම් වෙසක් පොසොන් සමරනකොට රටේ දැන් ප්‍රවණතාවය වෙලා තියෙන්නේ දන්සල් වදින්න යන ගමන් පන්සල් වදින එක. එහෙම කරන්නේ නැතිව ප්‍රමුඛත්වය ආගමට දහමට ලබා දීලා ප්‍රතිපත්ති පූජාවන්ට ලබා දීලා කටයුතු කරන්න කියලයි මහා සංඝරුවනේ මේ ඉල්ලීම.